හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න ආදරයෙන් UV Family YouTube channel එකට පිළිගන්න ඔයාලව ඔයාලා දැනටමත් දන්නවා ඇති thumbnail එකෙන් අපි මේ සැරේ කොහෙද ගියේ කියලා නිවාඩුවට. ඉතින් ඉස්කෝලේ ඔලෙල් වලට නිවාඩු හම්බුණානේ. ඉතින් ඒ නිවාඩුවේ අපි හිතුවා කතරගම යමු කියලා. මොකද මම මීට කලින් කවදාවත් කතරගම ගිහිලා තිබ්බේ නෑ. මම හිතනවා මං වගේම තාමත් කතරගම ගිහින් නැති ගොඩක් අය ඉන්නවා කියලා. ඉතින් අපේ හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙකු ඒගොල්ලන්ගේ ෆැමිලි දෙකයි අපේ ෆැමිලි එක අපේ ෆැමිලි තුනම මේ සැරේ නිවාඩුවට කතරගම යමු කියලා තීරණය කරා. ඉතින් 20 වෙනි සිකුරාදා රෑ තමා කතරගම යන්න පිටත් වුණේ. ඒ කියන්නේ පහෝදා සෙනසුරාදාට පාන්දර වෙන්න උදේ 6:00 පූජාවට යන්න තමයි අපි ගෙදරින් පිටත් වුණේ. ඉතින් අපි කට්ටියම මාරම ෆන් එකේ සින්දු කී රෑ ගමනත් ඉතින් හරිම ජොලි. මග නතර කරලා තේ විබි නතර කරලා ඊට පස්සේ රෑට කෑවා. ඉතින් මේ වාහනේ සින්දු කිය හයිවේ එකේ යන ගමන් අපි මග එනකොට රෑට තේ එකක් බොන්න මොකද ඩ්‍රයිවර්ට නිදිමත හින්දා මග නතර කරා සේවා පියස කියලා ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ මම නම් ෆස්ට් ටයිම් තමයි මෙතනට ඇවිත් තියෙන්නේ සේවා පියස කියලා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා හිටපු කාලේ එතුමා හදලා තියෙන්නේ ඇත්තටම ගොඩක් වටිනවා මේක ගොඩ කට්ටියකට හැමදේම හැම පහසුකමක්ම තියෙනවා ෆුඩ් සිටිද කැම බීම ගන්න ඕන හැම දෙයක්ම තියෙනවා ඔන්න ඊට පස්සේ අපි උදේ 6:00 විතර කතරගමට ආවා පූජාවට ඉන්නත් එක්ක පළතුරු වටියක් එහෙම හදාගෙන කට්ටියම දැන් ඔයාලට මේ පේන්නේ අපි කතරගමට ඇවිල්ලා යන ගමන් මැණික් ගඟත් පේනවා හරි ලස්සනට මාළු ගොඩාරියක් ඉන්නවා මාළුන්ට කෑමක් දානවා කට්ටිය කෑම දානකොට තමයි මාළු ගොඩක් ඉන්නවා කියලා පේන්නේ හරිම ලස්සනයි මැණික් ගඟ කට්ටිය ඉතින් කිව්වට දැකලා තිබ්බේ නෑනේ ෆස්ට් ටයිම් තමයි දැන් මේ ඔන්න මැණික් ගඟක් දැක්කේ හරිම ලස්සනයි ඇත්තටම ඉතින් මේ සැරේ කතරගම එක්කන් ආවට හස්බන්ඩ් තමයි ගොඩක් තෑන්ක්ස් කරන්න ඕනේ නැත්නම් ඉතින් මං කතරගම ගිහිල්ලා තිබ්බේ නෑනේ සුදු පුතාවත් එක්කගෙන එන්නේ එයා නම් ඔන්න චූටිම කාලේදී කතරගම ආවා මම නම් ඇත්තටම මේ ෆස්ට් ටයිම් තමයි ආවේ ඉතින් එයාට ගොඩක් පිං ඇත්තටම කතරගම එක්කන් ආවට යාළුවනේ මෙන්න මේ අලියාගේ බඩ යටින් රිංගුවාම අපල දුර වෙනවා කියලා කට්ටිය කියනවා සමහර කට්ටිය නම් මේ බඩ යටින් රිංගනවා ඇත්තටම ඒ වගේ රිස්ක් එකක් ගන්න නම් මම නම් කැමති නැහැ මොකද මේ කොච්චර වුණත් එයා සතෙක්නේ හදිස්සියේ හරිවත් අලියා කුලප්පුණොත් එහෙම සේරම ඉවරයි කිරි වෙහෙරට යන දෙපැත්තේ ලස්සනට මල්ලි කුරන නංගිලා අක්කලා ඕන තරම් කට්ටිය ඉන්නවා පාට පාට රෝස මලුත් තියෙනවා ඔන්න අපේ හබී මට රෝස මලක් දෙන්නයි හදන්නේ මැරිකරාට පස්සේ අවුරුදු 4කට පස්සේ තමයි ඔන්න එයා ඉස්සෙල්ලා මට රෝස මලක් දෙන්නේ ඒකත් කතරගම ඇවිල්ලා ඒකටත් ගොඩක් තෑන්ක්ස් තෝරලා ඔන්න රෝස මලක් ගන්න යන්නේ හරිම ලැජ්ජාවෙන් ඊට පස්සේ රෝස මලක් මට දෙනවා අනේ ඉතින් යාටත් හිතන දේවල් නේද දෙපැත්තේ හරියට මේ රිලව් වඳුරොත් ඉන්නවා අපේ සුදු පුතාත් වඩාගෙන එයත් ඉතින් හරිම සතුටින්
මෙයාත් කවදාවත් කියලා තිබ්බේ නෑනේ. ඉතින් මේ වගේ තැනකට එක්කාව එක ඇත්තරම ගොඩක් වටිනවා අපිට බාරත් වුණා අපේ සුදු පුතා එක්ක එයාටත් බාර වුණා අපි හැමෝටම බාර වුණා. මෙන්න මේ තියෙන කිරිවෙහෙර. ඉතින් කිරිවෙහෙරට තමයි ඉස්සෙල්ලාම ගියේ. කිරිවෙහෙර වැඳලා ඊට පස්සේ ආපහු ආවා කතරගම පැත්තට පූජා වට්ටියක් අරගෙන පූජාවකුත් තියලා පළතුරු වට්ටිය පූජා කරලා මේ ඉතින් ගණදෙවි කෝවිල තියෙනවා ඒ ටිකත් වැඳගෙන පූජාව තියන්න ගොඩක් වෙලා ඉන්න වුණා පොලිමේ පැයක් විතර කට්ටිය ගොඩක් හිටියා ඒ නිවාඩු දවසේ ඉඳ වෙන්නේ නැති මේ ඇවිල්ලා ඉතින් ඉඳලා පොලිමේ ඉඳලා පළතුරු වට්ටියකුත් පූජා කරලා ආවා. ඔන්න බලන්නකෝ කාවඩි නැටුව ගොඩ කට්ටියක් මේ පූජාවට බාර වෙච්ච කට්ටිය කාවඩි නටනවා. ඉතින් ඒකත් දැක්කා හරිම ලස්සනයි. අතරම ඉතින් කතරගම ගමන හරිම ලස්සනයි සතුටුයි. ඊට පස්සේ අපි කතරගමින් පිටත් වුණා. ඇවිල්ලා මග කෑම කන්න නතර කරා. ඇත්තටම මෙතන මාරම රසයි කෑම. දකුණේ කෑම කොහොමද රසයි කියනවනේ. ඊට පස්සේ අපි කට්ටියම නතර වෙලා මෙතනින් කෑවා. කෑම එහෙම කාලා අපි ආවා පොල්හේන බීච් රිසෝට් එකට. මෙතන තමයි අපි රෑ නතර වුණේ. හරිම ලස්සනයි ලොකේෂන්. ඉස්සරහා තියෙන පොල්හේන බීච් එක. ෆැමිලි තුනම අපි මෙහි තමා නතර වුණේ. ඇත්තටම රූම්සුත් හරිම කම්ෆර්ටබල්. හරිම ලස්සනයි. නිදහසේ හොඳට එන්ජොයි කරලා යන්න පුළුවන් තැනක්. ඔයාලත් ආවොත් ඔන්න මතක ඇතුව මෙන්න මෙහි නතර වෙන්න. බලන්නකෝ රූම්ස් හොඳයිද කියලා. ඇත්තටම මාර ලස්සනයි. අපේ බජට් එකට ගැලපෙන මැච් වෙන හොඳ රූම්ස් ටිකක් ගන්න පුළුවන්. හරිම නිදහසේ ඉඳලා බීච් එකටත් ගිහිල්ලා හොඳට පාටියක් එහෙම දාලා යන්න පුළුවන් තැනක්. මේ තියෙන පොල්හේන බීච් එක. මෙතනටත් ෆොරිනර්ස්ලා තමයි ගොඩක් එන්නේ නාන්න එහෙම. හරිම ලස්සනයි. කියන්නේ ගොඩක් ගැඹුරු නෑ. කට්ටිය නානවා එහෙම ගොඩක් ෆොරිනර්ස්ලා මේ හරිය යනවා එනවා. ඊට පස්සේ අපි ඔන්න ආවා බ්‍රෙක්ෆාස්ට් එහෙම අරගෙන වැලිගම බීච් එකට. ඔයාලට මේ පේන්නේ වැලිගම බීච් එක. මෙතන සර්ෆින් කරන්න එහෙම පුළුවන්. ගොඩක් ෆොරින් කට්ටිය තමයි මේකෙත් ගොඩක් ඉන්නේ. ඉතින් අපේ චූටි පැටවුන්ත් එක්ක ආවා. ඒගොල්ලන්ටත් හොඳට එන්ජොයි කරන්න පුළුවන්. අපිටත් නාන්න පුළුවන්. කට්ටියත් එක්කම ඉතින් ආවා වැලිගම බීච් එකට. සුදු පුතා නම් ඉතින් මුහුදු රැල්ලට ගොඩක් බයයි. එයා බයේ ඇඬුවා. අනිත් බබාලා නම් හොඳට එන්ජොයි කරා. ඒ වුණාට අපේ එක්කිනා නම් හයියෙන් කෑ ගැහුවා. මේ ආව ඉතින් පොඩ්ඩක් ෂේප් කරලා වොෂ් දාම්මලා ගත්තා. අපි කට්ටියත් ඊට පස්සේ නාලා ඇඳුම් එහෙම චේන්ජ් කරගෙන යන්න පිටත් වුණා. මගදී කෑම එහෙම කාලා ඊට පස්සේ අපි ආයෙ නැවත යනකොට හයිවේ එකේ සේවා පියසට ගිහිල්ලා තේ එකක් එහෙම බීලා යන්න පිටත් වුණා. ඉතින් ඇත්තටම හරිම එන්ජොයි කරා. බාර වුණා. නිවාඩුවේ කතරගම ආව එක ගොඩක් වටිනවා. හස්බන්ඩ්ට නැවතත් තෑන්ක්ස් කරනවා එක්කන් ආවට. ඉතින් ලස්සන ව්ලොග් එකකින් ආයෙ හම්බ වෙනකල් හැමෝටම අපිව නැරඹුවාට අපේ ව්ලොග් නරඹනවට ගොඩක් තෑන්ක්ස්. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.